දවසේ වැඩි වෙලාවක් මීදුමෙන් වැහිලා තියෙන, ඒ වගේම අඩුවේ මිර පායන, ලස්සන කඳුවරල්ලකින් වට වෙලා තියෙන සුන්දර ගමක් ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවද? අපි අද යන්නේ ඒ වගේ සුන්දර ගමකට. ඒ තමයි මන්දාරම් නුවර. ඉතින් අපි මන්දාරම් නුවර අපේ මේ ගමන යන්න තෝරගත්තේ ටොම් ඇන්ඩ් ජෙරි සෆාරි ජීප් එක. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මන්දාරම් නුවර එනවා නම් එයාලව කන්ටැක්ට් කරගන්න. මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ඩීටේල්ස් ටික දෙන්නම්. අපි කොහෙද ගියේ, එතකොට අපිට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද මේ හම්බුනේ කියලා ඔයාලට මේ වීඩියෝ එක අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දැන් අපේ ජීප් ටුවර් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් දැන් අපි යමු සෆාරි රයිඩ් එක මන්දාරම් නුවර වටේ. හලෝ. අපි කට්ටිය යනවා ඇතිනවල ඇල්ල බලන්න. අපිට හම්බෙච්ච පළවෙනි දිය ඇල්ල. ඔය වගේ පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. අපෝ සුදේශයි. Wow, මාර ලස්සනයි. කුකුස්ස දිය ඇල්ල. ෂා. ඒ ඇත්තට මේක අර දලයක් වගේ තමයි. නේ? ඇත් දලයක් වගේ. මේකට ඇත්තිනවල කියලා නම වෙලා තියෙන්නේ. හැතින්නකගේ දලයක් වගේ හැඩේ තියෙන හින්දා කියලා කියන්නේ. ඒ ඇත්තට මේ වගේ තමයි. දැන් යන්න හදන්නේ කළු පාලම ඇල්ල බලන්න. ඒ යන්න තියෙන්නේ මේ වගේ පාරක. මාන කැලමෙන්දේ.
මෙතන දැන් ලස්සනට මේ අර මේකේ අර වතුරෙන් මේවා තියෙන්නේ නේද මේ? මේ මෙතන මාරු එකට දාන්න පුළුවන් හැබැයි. අපි දැන් මේ ඉන්නේ කළු පාට මෑල්ල ළඟ. මේකත් හරිම ලස්සන තියල්ලා. මෙතන කැමරුත් නෑ. නාන්නත් පුළුවන් කෙනෙක්ට. දියැල තියෙන්නේ කබරගල දියැල කියන පාරෙමයි. ඉතින් මගේ කබරගල ඇල්ල වීඩියෝ එක බලලා නැත්නම් මම ඉතින් කාඩ් එක දාන්නම්. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒකත් හරිම ලස්සන දියැලක්. ඉතින් මන්දාරම් නුවර ආවොත් බලන්න දියැලි ගොඩක් තියෙනවා. හරිම ලස්සන. ඒ වගේම තමයි මේ පරිසරය ඒක මාරම ලස්සනයි. ඒක වෙනම වයිබ් එකක් ළමයි. කියන්නේ මීදුම හරි මන්දාරම් ගතිය. අනිත් එක තමයි ක්ලයිමේට් එක. මේ හැම වෙලාවෙම සැරින් සැරේට ඒ ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. මේ දැන් වැස්සොත් ඊළඟට පායනවා, ඊළඟට අවු වැටෙනවා, ආයෙ මීදුව පිරෙනවා. ඒ වගේ හරිම ලස්සන ක්ලයිමේට් එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. මෙන්න මේ පහළ වලට පේනවා ඇති චුටි චුටි ගෙවල් හැම තියෙන. ඒ තමයි මන්දාරම් නුවර ගම. ඉතින් පේනවා ඇති හැම තැනම වගා කරලා තියෙන්නේ. තෙල් මලු ක්‍රමයට වගා කරලා මේ කැරට්, ලීක්ස් එහෙම හරියට තියෙනවා. තේ තියෙනවා. මේ පහළ තියෙන්නේ තේ වත්ත. අතන ලීක්ස් තියෙනවා. හැම තැනම වගා කරලා සරුසාර ගම කොළ පාට පිරිච්ච. ඉතින් අතීතයේදී මේ මන්දාරම් නුවරට මන්දාරම් පුර කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ක්‍රමිකව මේක මන්දාරම් නුවර එහෙමත් නැත්නම් මීදුම් නගරය, මිස්ටර් සිටි කියලා හඳුන්වන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක මේ රාවණ යුගය දක්වා අධික ඉතිහාසයක් තියෙන ගම්මානයක්. ඉතින් ඔයගොල්ලෝ මන්දාරම් නුවරට එනවනම් මහනුවරට ඇවිල්ලා එතනින් විකිල ගස්කඩට ඇවිල්ලා ඊට පස්සේ එතනින් පදිය පැලැල්ල හරහා කිලෝමීටර් 11ක් විතර උඩට එන්න ඕන. ඉතින් දැන් අපි මේ ඉන්නේ මන්දාරම් නුවර view point එකේ. මෙතනත් හාරව ලස්සන view එකක් තියෙන්නේ. හරියට නිකන් දිව්‍ය ලෝකෙක ඉන්නා වගේ. ආයෙත් පේනවා ඇති ඈත අහසේ වලාකුළු. එහෙම මාරම ලස්සනයි. මෙතෙන්ට හරිම ලස්සනට පිදුරු තලාගල කන්දක් පේනවා. මේ හැබැයි දැන් මේ මීදුමේ වැහිලා තියෙන්නේ. මේ අන්න අතන තමයි පිදුරු තලාගල කන්ද තියෙන්නේ. හැබැයි දැන් නම් මීදුම ඇවිල්ලා මීදුමට වැහිලා තියෙන්නේ. ඉතින් අද අපි මන්දාරම් නුවර වටේම තියෙන ලස්සන දියැලි view point ගොඩක් දේවල් බලන්න ගියා. ඉතින් අපි අද බලන්න ගියේ Tom and Jerry safari jeep එකේ. ඉතින් අපේ වාහනවල ගොඩක් ground clearance එක අඩු නිසා මේ පාරවල් වල ටිකක් ඒ වාහන වලට යන්න අමාරුයි. ඉතින් ඒ නිසා තමයි ගොඩක්ම හේතු වුණේ අපි මේ safari jeep එක තෝරගන්න. ඉතින් Tom and Jerry safari jeep එක කරන්නේ ලක්සිතු මල්ලි. ඉතින් ඕගොල්ලොත් මන්දාරම් නුවර එනවා නම් අනිවාර්යයෙන්ම මම එයාගේ contact details description එකේ දාන්න. ඉතින් එයා අපිට හැමතැනම එක්කන් ගියා. හරිම ගයිඩ් කරා අපිව ලස්සන දියැලි පෙන්නුවා.
ඉතින් ඇත්තටම මාරම ඒක ගමන මේ සෆාරි ජිප් එක කියන්නේ මාර ඇඩ්වෙන්චරස් ගමනක්. ඉතින් මේ ඔයගොල්ලොත් මන්දාරම් නුවර આવොත් අනිවාර්යයෙන්ම සෆාරි ජිප් එකක් බුක් කරගන්න. මම ඩීටේල්ස් දාන්නම් මල්ලිගේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක එතනින් එන්ඩ් කරනවා. දැන් අපි යන්න හදන්නේ අපි නවතින ප්ලේස් එකට. ඉතින් එතනත් මාරම ලස්සන තැනක්. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි දැන් යන්න හදන්නේ එතෙන්. එහෙනම් ඊළඟට ඒ vlog එකෙන් හම්බෙමු. එහෙනම් ගිහලා එන්න. bye.